ලෝක යුද්ධයක පෙරනිමිති ඉරානේසිය බලගතුම සෙජිල්2 බැලස්ටික් මිසයිලය ප්‍රථම වතාවට මාර්තු 15 දිනවල ඊශ්‍රායලයට සහ ඇමරිකාවට විරුද්ධව භාවිතා කරා. මේ මිසයිලය අනෙක් මිසයිල්වලට වඩා ඉතාම බලවත් වෙනවා. එහි තියෙන ඉතාම බලවත් තාක්ෂණය නිසයි. අද අපි මේ මිසයිලේ තියෙන පුදුම සහගත තාක්ෂණික පැතිකඩ පිළිබඳව කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු මේ මිසයිලේ ක්‍රියාත්මක කිරීමට යොදාගන්න ඉන්ධනවල පුදුම හිතන තාක්ෂණය පිළිබඳව. මේ සඳහා යොදාගන්න ඉන්ධනවල ස්වභාවය ගැන කතා කරොත් සෙජිල්2 සඳහා භාවිතා වෙන්නේ ඝන ඉන්ධන වෙනවා. ඒ කියන්නේ රබර් වැනි දුෂ්ට්‍රාවී ද්‍රව්‍යයක් ලෙස සකස් කරන ලද ඉන්ධන සහ ඔක්සිකාරක මිශ්‍රණයකි. මේ මිශ්‍රණය මිසයිලේ බඳ තුලම තැන්පත් කරලා තියෙනවා. සාමාන්‍ය මිසයිලයක් ලොන්ච් කිරීමට පෙර ඉන්ධන පිරවීමට පැය ගණනාවක් ගත වෙනවා. එම කාලය තුල සතුරු චන්ද්‍රිකාවලට මිසයිලය හඳුනාගෙන එය විනාශ කිරීමේ සම්භාවිතාවය ඉතාම ඉහළ වෙනවා. නමුත් සෙජිල්2 මිසයිලේ ඉන්ධන කලින්ම පුරවා ඇති බැවින් ඕනෑම මොහොතක විනාඩි කිහිපයක් ඇතුළත එය ලොන්ච් කිරීම කළ හැකියි. මේක යුතමය වශයෙන් ඉතාම විශාල වාසියක් වෙනවා. ඒ වගේම තමයි සෙජිල්2 මිසයිලේ ඝන ඉන්ධන අදියර දෙකක් ලෙස තමයි පවතින්නේ. පළමු අදියර මිසයිලය පොළවෙන් ඉහළට ඔසවා තප්පර කිහිපයක් ඇතුළත වායුගෝලයේ ඉහළ ස්තරය කරා ගෙන යනවා. ඉන්ධනය අවසන් වූ පසු එම කොටස වෙන් වී යනවා. දෙවන අදියර ඉන්පසු දෙවන ඝන ඉන්ධන එජ්ජිම ක්‍රියාත්මක වී මිසයිලය එහි උපරිම වේගය සහ උස කරා මෙහෙයවනු ලබනවා. හරි, අපි මේ කතා කරේ මේ මිසයිලේ තියෙන ඉන්ධන තාක්ෂණය පිළිබඳවයි. දෙවෙනියට අපි බලමු කොහොමද මේ මිසයිලය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. මේ මිසයිලය එකම බඳක් ලෙස පවතිනවා වෙනුවට එය එකක් මත එකක් සවි කළ රොකට් එන්ජින් දෙකක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. මේ මිසයිලේ ක්‍රියාකාරීත්වය අදියර 3කින් තමයි සිද්ධ වෙන්නේ. පළමු අදියර දියත් කිරීමයි. මිසයිලේ දියත් කළ සැනින් එහි පහළම ඇති විශාල රොකට් එන්ජිම පණ ගැන්වෙනවා. ඉතා බර ඇති මිසයිලය පොළවෙන් ඉහළට එසවීමට සහ වායුගෝලයේ පවතින අධික වායු ප්‍රතිරෝධය බිඳගෙන ඉහළට යාමට අවශ්‍ය දැවැන්ත තෙරපුම මෙහිදී ලබා දෙනවා. තප්පර කිහිපයකින් පළමු අදියරේ ඉන්ධන දහනය වී අවසන් වූ පසු එම කොටස මිසයිලෙන් ගැලවී පහළට වැටෙනවා. මේ මිසයිලේ බර සැහැල්ලු කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. දෙවන අදියර වෙන්නේ සස්ටේන. එහෙමත් නැත්නම් ඉලක්කය දක්වා ගමන් කිරීම. එහිදී පළමු කොටස වෙන් වූ සැනින් මිසයිලේ ඉහළ කොටසේ ඇති දෙවන එන්ජිම ක්‍රියාත්මක වෙනවා. දැනටමත් ඉහළ වේගෙන් ගමන් කරන මිසයිලය වායුගෝලයෙන් ඔබ්බට තවදුරටත් වේගවත්ව ගමන් කරනවා. මේ අවස්ථාව වන විට මිසයිලේ ඉතා සැහැල්ලු නිසාත් වාතය අඩු උසක පියාසර කරන නිසාත් දෙවන එන්ජිමට ඉතා පහසුවෙන් මිසයිලේ කිලෝමීටර් 2000ක පමණ දුරක් කරා මෙහෙයවීමට හැකි වෙනවා. තුන්වෙනි සහ අවසාන පියවර වෙන්නේ ටර්මිනල් ෆේස් නැත්නම් යුද ශීර්ෂය පතිතවීම. දෙවන අදියරෙහි ඉන්ධනද අවසන් වූ පසු ඉතිරි වෙන්නේ ඉදිරිපස ඇති යුද ශීර්ෂය නැත්නම් වර්හෙඩ් එක පමණයි. එය රොකට් එන්ජින් වල උදව්වක් නොමැතිව ලබාගත් වේගය සහ ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් ඉලක්කය වෙත කඩා වදිනවා. සෙජිල්2 හි විශේෂත්වය වෙන්නේ මෙම අවසාන කොටස පවා රේඩාර් වලට හසු නොවී ගමන් මාර්ගය වෙනස් කිරීමට සමත් වීමයි. ඇයි මේ මිසයිලේ ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන අදියර දෙකක් භාවිතා කරන්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි බර අඩු කිරීම. ඉන්ධන අවසන් වූ හිස් ටැංකි දිගටම ඇදගෙන යාම වෙනුවට ඒවා ඉවත් කිරීමෙන් ඉතිරි කොටසට වැඩි වේගයක් ලබා ගත හැකි වෙනවා. අනිත් එක තමයි වැඩි දුරක් යාමට. තනි අදියරක මිසයිලයකට වඩා අදියර දෙකක මිසයිලයකට ඉතා වැඩි පරාසයක් ආවරණය කළ හැකි වෙනවා. අනිත් කරුණ තමයි වේගය. වායුගෝලයෙන් පිටතදී දෙවන එන්ජිම ක්‍රියාත්මක වන නිසා මිසයිලයකට ශබ්දයේ වේගයෙන් 12014 ගුණයක වේගයක් ලබා ගත හැකි වෙනවා. ඒ කියන්නේ මේ මිසයිලයට මැක් 12014ක වේගයක් ලබා ගැනීමට හැකි වෙනවා. මෙම අදියර දෙකේදීම වෙන්වන තාක්ෂණය ඉතා නිවැරදි විය යුතුයි. එහි සිදුවන සුළු දෝෂයකින් පවා මිසයිලය ඉලක්කයෙන් බැහැර වීමට හෝ ආසේදීම විනාශ වීමට ඉඩ තියෙනවා. හරි, තුන්වෙනියට අපි බලමු මේ මිසයිලේ පියාසර පරාසය සහ වේගය. එහෙමත් නැත්නම් රේන්ජ් ඇන්ඩ් ස්පීඩ් එක පිළිබඳව. සෙජිල්2 මිසයිලයට කිලෝමීටර් 2000 සිට 2500 දක්වා දුරක් පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ ඉරානයේ සිට ලොන්ච් කරනු ලබන මෙම මිසයිලයට මුළු මැද පෙරදිග කලාපයම
ඊශ්‍රායලය තුර්කිය සෞදි අරාබිය සහ ගිනිකොන දිග යුරෝපයේ කොටස් පවා ඉලක්ක කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඉරාන දේශ සීමාවේ සිට බොහෝ ඈතින් පිහිටි ඇමරිකානු යුද කඳවුරු පවා මෙහි ඉලක්ක පරාසය තුළ පිහිටා තිබීමද විශේෂත්වයක් වෙනවා. සේජිල් මිසයිලේ පියාසර වේගය ගැන කතා කරොත් මේ මිසයිලය පියාසර කිරීමේදී අදියර කිහිපයකදී විවිධ වේගයන් අත්පත් කරගන්නවා. මේට වායුගෝලයෙන් පිටතදී සහ නැවත වායුගෝලයට ඇතුළු වන විට මැක් 12 සිට මැක් 14 දක්වා වේගයකින් ගමන් කළ හැකියි. මේ මැක් කියලා කියන්නේ ශබ්දය මනින වේගයයි. මැක් 1ක් කියන්නේ ශබ්දයේ වේගයයි. මැක් 14ක් කියන්නේ ශබ්දයේ වේගයෙන් 14 ගුණයකි. මේ තරම් අධික වේගයකින් පැමිණෙන මිසයිල් හඳුනා ගැනීමට රේඩාර් පද්ධතිවට ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකි. උදාහරණයක් ලෙස කිලෝමීටර් 2000ක් දුරින් ඇති ඉලක්කයකට පතිත වීමට මේ මිසයිලයට ගත වෙන්නේ විනාඩි 10ක් 12ක් වැනි සුළු කාලයක් පමණයි. මිසයිලය එහි ගමන් මගේ උපරිම උසට ගිය පසු නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන්නේ ඉතා බලවත් වේගයකිනි. මේ තරම් වේගයකින් වාතය සමග ගැටෙන විට අධික තාපයක් ජනනය වෙනවා. සේජිල් 2 යුද ශීර්ෂය එහෙම නැත්නම් වර්හෙඩ් එක නිපදවලා තියෙන්නේ එම තාපයට ඔරොත්තු දෙන විශේෂ සංයුක්ත වලින් වෙනවා. ඉලක්කය වෙත කඩා වදින විට පවා වේගය පාලනය කරමින් නිරවද්‍යතාවය පවත්වා ගැනීමට මෙහි ඇති පරිගණක පද්ධතියද සමත් වෙනවා. අධික වේගයට අමතරව සේජිල් 2 පියාසර පතය සාමාන්‍ය බැලිස්ටික් මිසයිල් එකකට වඩා තරමක් වෙනස් කළ හැකියි. මේ ලෝ ට්‍රැජෙක්ටරි හෝ ලොෆ්ටඩ් ට්‍රැජෙක්ටරි ලෙස විවිධ ආකාරයෙන් ලොන්ච් කළ හැකි නිසා සතුරු මිසයිල් නාශක පද්ධති මගින් මේ වළක්වා ගැනීම ඉතාම අසීරු කාර්ය බවට පත්වලා තියෙනවා. හරි, අපි හතරවෙනියට කතා කරමු මේ මිසයිලේ ගයිඩන්ස් ඇන්ඩ් කන්ට්‍රෝල් එහෙම නැත්නම් නිරවද්‍යතාවය හා පාලනය පිළිබඳව. ඉනිෂියල් ගයිඩන්ස් සිස්ටම් එක හරහා මිසයිලේ තුල ඇති ගයිරිස්කෝප් සහ ඇක්සලමීටර් මගින් බාහිර උදව්වක් නොමැතිව මිසයිලය කොතැනද සිටින්නේ සහ කොහෙටද ගමන් කරන්න යන්න ගණනය කරනවා. මේක සතුරු ජෑමර් මගින්ද අඩපණ කළ නොහැකි වෙනවා. GPS තාක්ෂණය හරහා ඉරානය සතහෝ වෙන චන්ද්‍රිකා පද්ධති මගින් පියාසර කරන අතරතුර මිසයිලේ පිහිටීම නිවැරදි කර ගැනීමට මිසයිලයටම හැකියාවක් පවතිනවා. දෙවෙනි කොටස තමයි ගිම්බල් නොසෙල් තාක්ෂණය. ඝන ඉන්ධන රොකට් එන්ජින් වල දිශාව පාලනය කිරීම අපහසුවත් සෙජිල් 2 එන්ජිමේ දුම පිටවන සිදුරු විවිධ පැතිවලට හැරවිය හැකි වෙනවා. ඒ හරහා මිසයිලය ඉහළට යන විට එහි පතේ වෙනස් කිරීමටත් තුළක හෝ වෙනත් හේතු නිසා ඇතිවන ගමන් මගේ වෙනස්වීම පාලනය කිරීමටත් මෙය භාවිතා කරන්න පුළුවන්. මින් මිසයිලය ඉතා ස්ථායීව පවත්වා ගැනීමට උදව් කරනවා. තුන්වෙනි කොටස තමයි වායුගෝලයට ඇතුළු වීමේදී පාලනය. බොහෝ බැලිස්ටික් මිසයිල් පෘථිවි වායුගෝලයෙන් ඇතුළු පසු ඒවායේ පාලනය ගිලිහී යනවා. නමුත් සේජිල් 2 යුද ශීර්ෂය එහෙමත් නැත්නම් වර්හෙඩ් එක කුඩා පාලක තටු හෝ කුඩා තෙරපුම් යන්ත්‍ර යොදා ගනිමින් වායුගෝලයට ඇතුළුවීම පාලනය කරනු ලබනවා. හරි, අවසාන වශයෙන් අපි බලමු මේ මිසයිලේ වර්හෙඩ් එක එහෙමත් නැත්නම් යුද හිස පිළිබඳව. මේ මිසයිලයට කිලෝග්‍රෑම් 500 සිට කිලෝග්‍රෑම් 1000 දක්වා බර ඇති උපුරන ද්‍රව්‍ය රැගෙන හැකි වෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නේ මිසයිල් බදෙන් යුද ශීර්ෂය වෙන් විය හැකිවීමයි. එවිට රේඩර් පද්ධතිවලට හසුවන්නේ කුඩා ශීර්ෂයක් පමණක් නිසා ඒ විනාශ කිරීම ඉතාම අපහසු කාර්ය බවට පත් වෙලා තියෙනවා. හරි, අපි අද කතා කරේ මෑතකදී ඉරානය විසින් භාවිතයට ගත්ත සෙජිල් 2 මිසයිලේ තාක්ෂණික පැතිකඩ පිළිබඳවයි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමතිනම් අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.